හෙලෝ යාළුවනේ, ඔයාලා වෙනද වගේ මම සාදරයෙන් පිළිගන්නවා අපේ Eagle Geek Show YouTube channel එකට. ඉතින් යාළුවනේ අද අපි බලන්න යන්නේ අලුතෙන්ම ආපු 2025 WhatsApp trick එකක් ගැන. ඉතින් යාළුවනේ මේ feature එකෙන් අපේ WhatsApp එකේ තියෙන personal chat එකක් හෝ special chat එකක් වගේම group chat එකක් අපිට lock කරන්න පුළුවන් අපේ fingerprint ID එක සහ face unlock එක භාවිතා කරලා. එහෙමනම් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ channel එක subscribe කරන්න කියලා. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. දැන් යාළුවනේ අපි මුලින්ම කරන්න ඕන අපේ WhatsApp application එක මෙන්න මේ විදිහට open කරගන්න එක. ඊට පස්සේ යාළුවනේ ඔයාගේ WhatsApp එකේ තියෙන කැමති chat list එකක් හරි group chat එකක් හරි select කරලා මෙන්න මේ විදිහට hold කරන් ඉන්න. දැන් යාළුවනේ ඔයාලට පේනව නේද මේ දකුණු පැත්තේ උඩම කෙළවරේ තියෙන dot තුනක්. අන්න ඒ dot තුන touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මේ පස්වෙනියට තියෙන lock chat කියලා option එක අන්න ඒක උඩ touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට continue කියලා කොළපාට බටන් එකක් තියෙනවා අන්න ඒක touch කරන්න. දැන් යාළුවනේ මේ chat එක මෙන්න මේ විදිහට අතුරුදහන් වුණා නේද? බය වෙන්න එපා යාළුවනේ. මේ chat එක තියෙන්නේ මේ අපේ chat list එක උඩම යාළුවනේ අලුතෙන් folder එකක් add වෙලා තියෙන්නේ lock chats කියලා. අන්නේ folder එක ඇතුලේ තමයි include වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් මේ folder එක මෙන්න මේ විදිහට touch කරනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලගේ face ID එක හරි fingerprint ID එක හරි දීලා ඒ lock chat folder එක unlock කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ folder එක ඇතුළේ include වෙලා තියෙනවා අපි lock කරපු chat එක මෙන්න මේ විදිහට. ඉතින් යාළුවනේ යම්කිසි chat එකක් ඔයා මෙන්න මේ විදිහට lock කරලා තියෙනවා නම් ඒ lock කරපු chat එක ඔයාගේ WhatsApp search result එකේ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම contact එකක් ඔයාගේ WhatsApp chat list එකේ තියෙනවා කියලා කිසිසේත්ම පෙන්වන්නේ නැහැ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට bonus tip එකක් දෙන්නම්. ඒ තමයි යාළුවනේ අපි මේ lock කරපු folder එක archive කරා නම් ඔයාලට lock chats කියලා folder එකක් main chat list එකේ පෙන්වන්නේ නැහැ. එතකොට යාළුවනේ double protection. හරි යාළුවනේ දැන් ඔයා හරියටම දන්නනේ WhatsApp chat lock feature එක use කරන විදිය. ඉතින් යාළුවනේ මොන chat එකද save කරගන්න ඕනේ කියලා ඔයා තීරණය කරන්න. ඉතින් යාළුවනේ මේ වගේ tech tips ඔයාට දිගටම බලන්න ඕන නම් අපේ Eagle Geek Show YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතුණා නම් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ නැවත වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් යාළුවනේ ඔයාලට සුබ දවසක්.